දැන් අපි කියනවා අසවල් අය මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෝ. අසවල් ආගම අදහන අය මිත්‍යා දෘෂ්ටියයි කියලා අපි කියනවා. ඒ කිසිම ආගමක දැන් ලංකාවේ තියෙන ආගම් කිහිපයක්. මේ කිසිම ආගමක මිනිස්සෙක් තමන්ගේ අම්මා නැහැ කියලා කියන්න පුළුවන්ද? නෑනේ. ඒගොල්ලෝ දන්නවනේ මේ අපේ අම්මා කියලා. එහෙනම් අම්මා නැහැ කියලා කියන්න බෑනේ නේ. ඉතින් මෙතන කියන්නේ මේ අම්මා නැහැ කියන එක නෙමෙයි. මොකද මවට සැලකීමේ විපාක නැත. අම්මට සලකන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි කන්න දීලා බොන්න දීලා හොඳට සලකන්න පුළුවන්. තව ගුටි කන්න දීලා නේද? නරකට සලකන්න පුළුවන්. ඒ දෙකම සැලකිලි තමයි. හොඳට සැලකුවොත් හොඳ විපාක තිබෙන බව විශ්වාස කරනවා නම් ඒක සම්‍යක් දෘෂ්ටිය. සමහර අය එහෙම විශ්වාස කරන්නේ නෑ. ඒ කියන්නේ හොඳට සැලකීම හෝ නරකට සැලකීමේ විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ නෑ. විශේෂයෙන්ම අන්‍ය ලබ්ධිකයෝ, අන්‍ය ආගමිකයෝ බොහෝ වෙලාවට මේ අම්මට තාත්තට වඳින්නේවත් නෑ. හරිද? සමහර වෙලාවට උදේට යනකොට මූණ දෙපැත්ත ඉඹලා යනවා. තේරෙනවද? එතකොට උදේට සමහරට good morning mum, good morning dad කියලා යනවා. නේද? ඊට පස්සේ ඒ වගේ කියන්නේ මේ හාදුවකින් කවදාවත් කුසල සිතක් උපදින්නේ නෑ. අම්මට තාත්තට ගරු කරලා පහල නේද? වන්දනා මාන කරනවා කියලා කියන්නේ. නේ? ධන මේ මොකද්ද? ධන දෙක බිම තියලා පසඟ පිහිටුවලා අම්මයි තාත්තයි කකුල ගාවනේ. එහෙම නැමිලා වන්දනා කරන දරුවට පුදුම කුසලයක් රැස් වෙනවා. ඒ විශ්වාසය තියෙන කවුරු ගාවද? සම්‍යක් දෘෂ්ටියක. ඒතකොට සම්‍යක් දෘෂ්ටිය නැතුව මෙන්න මේ වගේ තියෙනවා නම් එයාට කියනවා මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය කියලා කියනවා. හරිද? එතකොට දැන් අපේ අයගේ වරදක් තියෙනවා මේ මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෝ කියලා කොටස වර්ගීකරණය කරනවා. එහෙම වර්ගීකරණය කරන්න බෑ. හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි සමහර වෙලාවට බෞද්ධයෝ වෙච්ච අපි ගාවත් සමහර වෙලාවට ওই 10න් එකක් යෙදෙන්න පුළුවන්. එවැනි සිත් තමයි මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෝ මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නෑ. ඇයි? දැන් අපි හිතමු මෙහෙම ඔන්න අපේ මිනිස්සෙක් හරිද? බෞද්ධයෙක් ඔය කරුණු 10න් එකක් හරි දරාගෙන මරණාසන්න මොහොතේ ඒක අතහරින්න නැතුව මැරුණොත් එයා මැරෙන්නේ මිත්‍යා දෘෂ්ටිකව. හැබැයි අපි හිතමු ඔය කරුණු 10න් 10ම මිත්‍යා දෘෂ්ටිකව ඉඳලා මරණාසන්න කාලයේදී ආ ඒක නිවැරදි කරගත්තා නම් එයා මැරෙන්නේ මිත්‍යා දෘෂ්ටිකව නෙමෙයි. පැහැදිලි කතාව. ඒතර මේ සිතක තිබෙන කතාවක් තමයි මිත්‍යා දෘෂ්ටිකද නැද්ද කියන එක තේරෙන්නේ.